ආයුබෝවන් යාළුවනේ. අද ටිකක් රැ වුණා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. අදත් ආවේ ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන පොඩි හෝ කරුණු කීපයක් ගැන ඔබ හැමෝගෙම අවධානය යොමු කරන්න. ඒ තමයි මෙච්චර ව්‍යසනයක් ශ්‍රී ලංකාව තුළ වෙලා තියෙද්දී මේ පඩත්තර ආණ්ඩුවේ දේශපාලඥයෝ මේකෙනුත් දේශපාලන වාසි ගන්නවා. මම දැක්කා අර නිලන්ති කොට්ටහච්චි කියන ගෑණි. ඒ වගේම තව බදුල්ලේ ඉන්න අර ඇමතියා දෙන්නත් එක්ක මේ උත්සව තියෙනවා. මේ වෙලාවේ උත්සව තියෙන එක නෙමේ කරන්න ඕනේ. රටේ මිනිස්සුන්ට කන්න ටිකක් දෙන්න, ඒ මිනිස්සුන් අවතැන් වෙලා ඉන්නේ, ඒ මිනිස්සුන්ට සහන සලසන එක තමයි කරන්න ඕනේ පළවෙනි කාර්යය. ඒවල් පසකට තියලා මුන් රැස්වීම් තියෙන වච්චර මිනිස්සු බඩකින්නේ වතුර පොදක්වත් නැතුව ඉද්දී මුන් දේශපාලන රැස්වීම් තියෙනවා. මේක තමයි මුන්ගේ දේශපාලනය. ඩෝබි බලකාය අදටත් සමාවෙන්න අදටත් මහින්ද රාජපක්ෂට රනිල් වික්‍රමසිංහට ඊළඟට ගෝඨාභය රාජපක්ෂට වගේම හිටපු ජනාධිපතිවරුන්ට මම කවදාවත් ජනාධිපතිවරුන්ට රටේ රාජ්‍ය නායකයන්ට අගෞරව කරන මිනිස්සෙක් නෙමෙයි. නමුත් මේ අවස්ථාවේ හැටියට මම මේ ජනාධිපතිට අනුර කුමාරට මේ කියන්නේ පීච්චම්ම ජනාධිපති කියලා ඒකයි උගේ ඉන්න බල්ලු ටික වටේ ඉන්න මැති ඇමතිලා ටික ගැට ගහලා තියාගත්තේ නැත්තම් මේ ආණ්ඩුව මෙතනින් එහාට ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ. ප්‍රධාන හේතුව තමයි වටේ ඉන්න ඇමතිලා. අර කිව්වා වගේ උගණ්ඩාවේ තියෙන මහින්ද රාජපක්ෂ ගිහින් දාපු සල්ලි ටික ගෙනාවා නම් මේ මිනිස්සුන්ට කන්න දෙන්න පුළුවන්. කෝ ඒ ටික ගෙනාවා නම් අන්න ඒ ටික ගෙනල්ලා මම කියන්නේ දැන් දෙන්න කන්න මේ මිනිස්සුන්ට. ඒකෙන් සහනයක් දෙන්න. එහෙම සහනයක් නොදී නිකන් බොරුවට පඩසෝ දාන්න එපා. මොකද අපේ රටේ ඉන්න ඇත්තටම අපේ ජනතාව මම රත්නපුර ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහනුවර නුවරඑළිය කියන මේ දිස්ත්‍රික්ක තමයි වැඩිපුර ආපදාවල් ලක්ුණේ. කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු කොටගෙන මේ සියලු දෙනාට සහන සලසන්න ඕනි අවස්ථාවේ මුන් දේශපාලනය කරනවා. ඒව දකිනකොට ඇත්තටම අපිට වේදනාවක් ඇති වෙනවා. මොකද මේ අවස්ථාවේ දේශපාලනයට වඩා ඒ මිනිස්සුන්ගේ දුක නිවෙන එක තමයි ප්‍රධානම කාරණාව. ඊළඟට මම ඔය අනුර කුමාරට පීච්චම්ම ජනාධිපති කියලා කියන ප්‍රධානම හේතුව තමයි S2 දැක්කා වගේ අර ලැම්බෝගිනි 19ක් ගෙනාවා කියලා කිව්වනේ. S2 දැක්කා වගේ ඉන්නේ කිව්වේ වේදිකාවල. කෝ දැන් ඒවා ගේන්න ඕනේ. අපි බලා ඉන්නේ අපි රටේ පුරවැසියෝ හැටියට ජනතාව හැටියට අපේ රටේ බදු සල්ලි හොරකම් කරලා තියෙනවා නම් යම්කිසි පාලකයෙක්. අපි කැමති මේ මිනිස්සය හරි මේ මොකා දෙකා හරි ඉන්න එකෙක් ඒ හොරකම් කරපු එකෙක් නීති හමුවට ගේනවාට අද වෙනකන් එකෙක් ගෙනල්ලා නැහැ. කෙහෙලියර මුක් කැලලට දාපු නඩුව යහපාලන ආණ්ඩුවෙන් දාපු එකක් මුන් දාපු එකක් නෙමෙයි. ඊළඟට මහින්දානන්දට දාපු නඩුව කැරම් බෝඩ් නඩුව ඒකත් දැම්ම යහපාලන ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවෙන් නෙමෙයි. ඔය ලකුණු දාගෙන වැඩක් නැහැ. මේ ආණ්ඩුවෙන් එකෙක් දැම්මද කියලා ඔබ හැමදෙනාම හිතලා බලන්න. මම මේ කියන කරුණු කාරණා ගැන. ඒක නිසා මං කියන්නේ මේ අවස්ථාවේ දේශපාලනයේ පසෙකලා මේ වගේ පීච්චන් දේශපාලනඥයන්ට අහු වෙන්නේ නැතුව ඔය හැමදෙනාම දැන්වත් ඔය ඩෝබි බලකාය මට කුණුහරුපෙන් බණි. ඒකට මට ප්‍රශ්නයක් නැහැ. දැනුම් අහන්න බලාගෙන තමයි මේ වගේ වීඩියෝ කරන්නේ. බැන්නට කිසි ගැටලුවක් නෙමෙයි. මම කියන්නේ මේ අවස්ථාවේවත් ඔය මොළ හොදගෙන ඉන්නවනේ මොළ හේදුවනේ මේ ආණ්ඩුව බලයට එන්න කලින් අන්නේ බ්‍රේන් වොෂ් කරපු ඒක පොඩ්ඩක් අතහැරගෙන හොඳට බුද්ධිමත්ව කල්පනා කරලා මේ වෙලාවේ තීරණය අරගෙන කටයුතු කරන්න කියලා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම සුබම සුබ දවසක්. Thank you.